ඉතින් මගේ ආදරණීය යාළුවනේ එම්බසි ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න වල කිසිම වෙනසක් වෙලා නැහැ. හරිද? ඒ නිසා මම ඒ ගැන ලොකුරවත් එක සාකච්ඡා කරන්නේ නැහැ. දැන් පොලිස් රිපෝට් සූදානම් කරගන්න එකේ තැන ගැටලුවක් තියෙනවා. මොකද දන්නවද? දැන් එම්බසි ඉන්ටර්විව් සඳහා දින ලැබෙන්නේ නැහනේ. හරිද? දැන් එකපාරම මෙතන හිර කරලා තියෙනවනේ දින ලැබෙන්නේ නැති වෙන්න. හරිද? ඒ කියන්නේ මේ යන විදිහට ඊගේ සතියේත් එම්බසි ඉන්ටර්විව් සඳහා දින ලැබුණේ නැහැ. ඉතින් මගේ ආදරණීය යාළුවනේ දැන් ඉන්ටර්විව් දින ලැබෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මම පෙර කරන ලද වැඩසටහන් වලත් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා එම්බසි ඉන්ටර්විව් එකට අපි ඉදිරිපත් වෙනකොට අපේ ડોකියුමන්ට් ටික හදා ගන්න ඕන හරි පිළිවෙලක් තියෙනවා. හරිද? ඒ පිළිවෙල තමයි මම ස්ක්‍රීන් එකේ දාන්නේ. ඒ පිළිවෙලටම හදාගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න මම අපි අපේ වීසා එක රිජෙක්ට් වෙන පැත්ත කතා කරොත් එහෙම. හරිද? වීසා එක රිජෙක්ට් වෙන පැත්ත කතා කරොත් එහෙම. ඉතින් ඇත්තටම පසුගිය සතියේ වීසා කීපයක් ඉතින් ආයු බොහෝ වේවා කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනාම ගොඩාක් ආදරෙන් සංජීව දිසානායක YouTube channel එකට. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අදත් එම්බසි අප්ඩේට් සම්බන්ධව වීඩියෝ එක ඉදිරිපත් කරන්න තමයි සූදානම් වෙන්නේ. හරිද? ඉතින් මගේ ආදරණීය යාළුවනේ මම හැම සතියෙම සෙන්සුරාදා හෝ ඉරිදා කියන දවස් දෙක ඇතුළත මේ වීඩියෝ එක කරලා මගේ YouTube channel එකට දානවා. ඔයාලට බලන්න පුළුවන්. හරිද? ඉතින් මගේ ආදරණීය යාළුවනේ මම කරන හැම වැඩසටහනකම මම ඔයාලට කියනවා අපි කරනවා WhatsApp group එකක්. ඒක ඇතුලේ එම්බසි පුහුණු වැඩසටහන් තමයි කරන්නේ. හරිද? එම්බසි පුහුණු වැඩසටහන් තමයි කරන්නේ. ඒ වැඩසටහනට සම්පූර්ණයෙන්ම කරන්නේ නොමිලේ. කිසිම මුදලක් ඔයාගෙන් අය කරන්නේ නැහැ අපි කවදාකවත්. හරිද? සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මේ වැඩසටහන ඔයාලා වෙනුවෙන් කරලා දෙන්නේ. ඒ නිසා මගේ ආදරණීය යාළුවනේ රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලා. හරිද? රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනම කෙනෙක්ට අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම දානවා ඔයාලට link එක දානවා, වීඩියෝ එකේ link එක දානවා. ඔයාලට ඒ හරහා request එකක් දාන්න පුළුවන් අපේ group එක ඇතුළට. ඊට පස්සේ අපේ group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට සියලුම දේවල් අපි අපේ WhatsApp group එක ඇතුලේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව ඔයාලා වෙනුවෙන් ලස්සන වැඩසටහනක් අපි කරනවා. ඇවිල්ලා සම්බන්ධ වෙලා බලන්න වැඩසටහන කොච්චර ලස්සනට අපි ඔයාලා වෙනුවෙන් කරනවද කියලා. හරිද? ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලට මම කියන්නේ රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලට ඉංග්‍රීසි බෑ කියලා පැත්තකට වෙලා රුමේනියාවට එන්න උත්සාහ කරන්නේ නැතුව try කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එපා. හරිද? අපි මේ වැඩසටහන කරනවා. අපි දිගටම කරනවා මේ වැඩසටහන. හරිද? අපිට පුළුවන් තාක්කල් අපි නතර කරන්නේම නැහැ. අපි නතර කරන්නේම නෑ මේ වැඩසටහන. අපි මේ වැඩසටහන දිගටම කරගෙන යනවා. ඒකට හයියක් වෙන්න මට ඇඩ්මින් මඩුල්ලක් ඉන්නවා WhatsApp group එක ඇතුලේ. හරිද? මට හයිය දෙන්න ඇඩ්මින් මඩුල්ලේ ඉන්නවා. එයාලා මේ වැඩසටහන නතර කරන්නේ නෑ කවදාකවත්. එයාලා මේ වැඩසටහන දිගටම කරගෙන යනවා. මොකද අපි විශ්වාස කරලා අපෙන් ඉගෙන ගන්න දෙන්න ඔයාලට හරිම දේ අපි හරි විදිහට කියලා දීලා එම්බසි ඉන්ටර්විව් එකට සාර්ථකව ඉදිරිපත් කරන්න තමයි අපිට ඕනේ. හරිද? එතකොට අපිව විශ්වාස කරලා අපි අපෙන් ඉගෙන ගන්න දෙන ඔයාගේ ඉන්ටර්විව් එක අපි අනිවාර්යයෙන්ම අපි ගොඩ දාලා දෙනවාමයි. හරිද? අපි ලස්සන වැඩසටහනක් අපේ WhatsApp group එක ඇතුලේ කරන්නේ. හරිද? ඉතින් මේ වැඩසටහන සතියේ හැම දවසකම පැය දෙකක් තුනක් විතර කාලයක් WhatsApp group එකේ ක්ලාස් එක තියෙනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒක ඇතුලේ කියලා දෙනවා ඔයාලට එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ඕනේ කොහොමද? ඊට අමතරව ඔයාගේ ડોකියුමන්ට් ටික හදාගන්නේ කොහොමද? ඔයාගේ ජොබ් එක අනුව ඔයාගෙන් අහන ප්‍රශ්න මොනවද? ඒ අහන ප්‍රශ්න වලට ඔයා රෙඩි වෙන්න ඕනේ කොහොමද? ඊට අමතරව මේ ප්‍රශ්න අපි ඔයත් එක්ක සාකච්ඡා කරනවා. ඒවට නිවැරදි උත්තර දීමේ හැකියාව ඔයාට අපි අපේ ක්ලාස් එක ඇතුලේ පුරුදු කරනවා. හරිද? ඒ හැම දෙයක්ම අපි අපේ WhatsApp group එක ඇතුලේ ඔයාලට කියලා දෙනවා. ඔයාගේ ડોකියුමන්ට් වල ගැටලුවක් තියෙනවා නම් ඒ ડોකියුමන්ට් ගැටලු හදාගන්නේ කොහොමද? ඒවා විසඳගන්නේ කොහොමද? වැරදි ડોකියුමන්ට් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න ඕනේ කොහොමද? ඒ හැම දෙයක්ම අපි අපේ WhatsApp group එක ඇතුලේ ඔයාලා වෙනුවෙන්ම කරලා දෙනවා. හරිද? ඔයාගේ ජොබ් එක සම්බන්ධව එම්බසි ඇතුලේ අහන ඕනම ප්‍රශ්නයකට අපි හරි නිවැරදිව ඔයාට උත්තර දීමේ හැකියාව හදලා තමයි එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් කරන්නේ. ඒ වැඩසටහන සම්පූර්ණයෙන්ම කරන්නේ නොමිලේ. හරිද? කිසිම මුදලක් ඔයාලගෙන් අය කරන්නේ නැහැ. ඔයාලා එන්න අපිත් එක්ක ඉගෙන ගන්න ඇවිල්ලා රුමේනියාවට එනවා නම් අනිවාර්යයෙන්ම අපි එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ඕනෙමයි. හරිද? එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙලා අහන ප්‍රශ්න වලට නිවැරදිව උත්තර දීමේ හැකියාව හදාගෙනම තමයි අපේ වීසා එක ඕකේ කරගෙන අපිට රුමේනියාවට එන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ නිසා මම ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම අපි එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න කලින් අපි ඉංග්‍රීසි දැනගෙන හිටියත් හරිද? එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න කලින් අපි යන ජොබ් එක ගැන රුමේනියාව සම්බන්ධව හරිද? අපි ජොබ් එක ගැන අහන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ දේවල් අපි අනිවාර්යයෙන්ම දැනගෙන යන්න ඕනේ. ඒවට නිවැරදි උත්තර දීමේ හැකියාව අපි හදාගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ඕනේ. හරිද? ඒ නිසා මගේ ආදරණීය යාළුවනේ එන්න අපිත් එක්කන් එකතු වෙන්න. හරිද? ඔයාගේ සම්පූර්ණම රුමේනියා හිනේ අපි අපේ WhatsApp group එක ඇතුලේ අපි ඔයාලට සබහා කරලා දෙනවා.
කිසිම මුදලක් අපි ඔයාලගෙන් අය කරන්නේ නැහැ. හරිද? හරි පිළිවෙලට හරි ලස්සන වැඩසටහනක් අපි අපේ WhatsApp group එක ඇතුලේ කරනවා. සම්බන්ධ වෙලා බලන්න ඔයාලට ගොඩක් ආසයිතේ අපිත් එක්කන් ඒ වැඩසටහන කරගෙන යන්න. හරිද? ඒ නිසා සම්බන්ධ වෙන්න රුමේනියාවට එන්න ඉන්න ඕනම කෙනෙක් ඉංග්‍රීසි පුළුවන් හෝ බැරුව හෝ එන්න සම්බන්ධ වෙන්න ලස්සනට උගන්වන්නම්. ඉගෙනගෙන බෙරලා එම්බසි ඉන්ටර්විව් එක ගොඩ දාගෙන රුමේනියාවට එන්න අපිට කරන්න පුළුවන් දේ හදවතින්ම අපි ඔයාලා වෙනුවෙන් කරලා දෙනවා. හරිද? හදවතින්ම කරලා දෙනවා. ඒ නිසා එන්න එකතු වෙන්න එකතු වෙලා එම්බසි ඉන්ටර්විව් එක සාර්ථකව අපි ගොඩ දාගමු. හරිද? ඒකට අපිට කරන්න පුළුවන් දේ අපි ඔයාලා වෙනුවෙන් හදවතින්ම කරලා දෙනවා. බය නැතුව අපිත් එක්ක සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම එම්බසි ඉන්ටර්විව් එක සාර්ථකව ගොඩ දාලා දෙනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඒක ඔයාලට ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් හරිද? වෙනදා වගේම ඉතින් මම ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයාලට දැනගත යුතු මොකක් හරි කරුණක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. හරිද? ඉතින් මගේ ආදරණීය යාළුවනේ තව චූටි දෙයක් අමතකුණා. අපි ගාව තියෙනවා මේ තාක්කල්. හරිද? අපි ළඟ තියෙනවා මේ තාක්කල් එම්බසි ඇතුලේ අහපු සියලුම ප්‍රශ්න වලට නිවැරදිව උත්තර දීමේ හැකියාව ඇතුළත් කරලා හදපු PDF එකක් තියෙනවා. ඒ PDF එක ඕන කෙනෙක් ඉල්ල ගන්න පුළුවන්. හරිද? ඒ PDF එකට කිසිම මුදලක් අපි අය කරන්නේ නැහැ. මම කිව්වනේ අපේ WhatsApp group එක ඇතුලේ කරන කිසිම වැඩසටහනකට අපි මුදල් ගන්නේ නැහැ කියලා. හරිද? ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ PDF එක ඉල්ල ගන්න. ඒ PDF එකේ ලස්සනට තියෙනවා. හරිද? ඒ PDF එක ලස්සනට හදලා තියෙනවා. ඒ PDF එක ඇතුලේ ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳට පාඩම් කරොත් එහෙම හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ PDF එක බලලා. ඒ නිසා ඕන කෙනෙක්ට PDF එක ඕනේ නම් මට මැසේජ් එකක් දාන්න WhatsApp එක හරහා මම ඔයාලට PDF එක ලැබෙන සලස්සන්නම්. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒක හොඳටම වටිනවා ඔයාලට. ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. රුමේනියාවට එන්න උත්සාහ කරන ඔයාලට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් මේ PDF එක ඇතුළේ. ඒ නිසා ඕන කෙනෙක් ඉන්නවා නම් PDF එක ගිල්ලන්න මම අනිවාර්යයෙන්ම PDF එක ඔයාලට ලැබෙන්න සලස්සන්නම්. ඉතින් මගේ ආදරණීය යාළුවනේ එහෙනම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අපි වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා මේ සියලුම විස්තර සාකච්ඡා කරමු. ඉතින් මගේ ආදරණීය යාළුවනේ පසුගිය සතියේ එම්බසි ඉන්ටර්විව් තිබුණා. හරිද? පසුගිය සතියේ එම්බසි ඉන්ටර්විව් තිබුණා. ඉතින් එම්බසි ඉන්ටර්විව් සඳහා සහභාගී වෙලා තිබුණු SC නම්බර වශයෙන් මම ඔයාලට කිව්වොත් එහෙම SC නම්බර 233 සහ SC නම්බර 234 කියන පිරිසක් විතරයි එම්බසි ඉන්ටර්විව් සඳහා පසුගිය සතියේ සහභාගී වෙලා තිබුණේ. ඉතින් මේ අයගේ ડોකියුමන්ට් සබ්මිට් කරපු විදිය ඒ සියලුම දේවල් මම පෙර කරන ලද වීඩියෝ වල ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ දේවල් ගිහිල්ලා. හරිද? දැනට ඉන්ටර්විව් සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ පසුගිය සතියේ SC නම්බර 233 සහ SC නම්බර 234 කියන පිරිසක් පසුගිය සතියේ එම්බසි ඉන්ටර්විව් සඳහා එම්බසියට ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ පසුගිය සතියේත් එම්බසි ඉන්ටර්විව් සඳහා දින ලැබුණේ නැහැ. හරිද? පසුගිය සතියේත් එම්බසි ඉන්ටර්විව් සඳහා දින ලැබුණේ නැහැ. ඉතින් මගේ ආදරණීය යාළුවනේ දැන් ඉන්ටර්විව් දින ලැබෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මම පෙර කරන ලද වැඩසටහන් වලත් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දැන් එම්බසි ඉන්ටර්විව් සඳහා දින ලැබෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක මෙහෙමයි. කරුණු කාරණා හොයාගෙන යනකොට ගොඩක් විස්තර හොයාගත්තා. නමුත් ඒ හොයාගත්ත කරුණු කාරණා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කතා කරන්න අමාරුයි. මොකද ඒ දේවල් තාමත් ලීගලි ඒ කියන්නේ කවුරුත් තහවුරු කරලා කියන්නේ නැහැ. ඇත්තටම මේ දේ මින් ඉදිරියට වෙනවා කියන එක කවුරුත් කියන්නේ නැහැ. ඉතින් විශ්වාසවන්ත විදිහට තමයි අපි තොරතුරු ගන්නෙ. හරිද? ඒ නිසා එයාලටත් අපි තොරතුරු ගන්න තැන්වල තාම හරියට අප්ඩේට් කරලා කිසිම දෙයක් නැහැ. සහ අපි තව තොරතුරු ගන්න පුද්ගලයෝ ඉන්නවා. එයාලටත් හරියට මේ දේවල් තාම කියන්න බෑ. මොකද අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කතා කරන්න ඕනේ හරි විශ්වාසවන්ත තොරතුරු තමයි ඔයාලත් එක්කන් සාකච්ඡා කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ හරි විශ්වාසවන්ත තොරතුරු විතරයි අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ සාකච්ඡා කරන්නේ. හරිද? ඒ කියන්නේ විශ්වාසවන්ත තොරතුරු ගන්න තැන් කීපයක්ම තියෙනවා. හරිද? ඒ කියන්නේ විශ්වාසවන්ත විදිහට තොරතුරු ගන්න පුද්ගලයොත් ඉන්නවා. ඒ පුද්ගලයන්ටවත් තාම හරියට තහවුරු කරලා කියන්න බෑ මින් ඉදිරියට මේ වගේ දෙයක් එම්බසි ඇතුලේ වෙනවා කියන එක තහවුරු කරන්න බෑ. නමුත් එක එක කරුණු කාරණා තියෙනවා. ඉතින් ඒ තොරතුරු ගන්න තැන්වල තාම ඒ කරුණු කාරණා හරියට විශ්වාසවන්ත විදිහට සඳහන් කරලා නැති නිසා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපිට මේ දේවල් සාකච්ඡා කරන්න බෑ. ඉතින් බොහෝ දුරට ඊළඟ සතියේ මේ දේවල් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. මොකද ඊළඟ සතියේ වෙද්දී ඇත්තටම මේ දේවල් ගොඩක් වෙනස් වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ වීඩියෝ එකේ මේ දේවල් සාකච්ඡා කරමු. හරිද? ඉතින් මගේ ආදරණීය යාළුවනේ එම්බසි ඉන්ටර්විව් සඳහා පසුගිය සතියේ දින ලැබුණේ නැහැ. දැනට එම්බසි ඉන්ටර්විව් සඳහා දින ලැබිලා තියෙන්නේ SC නම්බර් 236ට විතරයි. ඉතින් SC නම්බර් 236ට SC නම්බර් 236ට ඉන්ටර්විව් ප්ලෑන් වෙලා තියෙනවා 7 වෙනි මාසේ 7 වෙනිදා දක්වා දැනට ඉන්ටර්විව් ප්ලෑන් වෙලා තියෙනවා SC නම්බර් 236ට. හරිද? එතකොට SC නම්බර් 236ට විතරයි දැනට ඉන්ටර්විව් සඳහා දින ලැබිලා තියෙන්නේ. එයාලට ඉන්ටර්විව් ප්ලෑන් වෙලා තියෙනවා දැනට 7 වෙනි මාසේ 7 දක්වා දැනට මේ අයට ඉන්ටර්විව් දින
ප්ලෑන් වෙලා තියෙනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ පසුගිය සතියේත් පාස්පෝර්ට් කලෙක්ෂන් තිබුණා. හරිද? පසුගිය සතියේත් පාස්පෝර්ට් කලෙක්ෂන් තිබුණා. ඉතින් පාස්පෝර්ට් කලෙක්ෂන් සඳහා සහභාගී වෙලා තිබුණු SC නම්බර වශයෙන් කිව්වොත් එහෙම ඉතින් මෙතන ප්‍රධාන වශයෙන්ම පාස්පෝර්ට් කලෙක්ෂන් සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ SC නම්බර 234. SC නම්බර 234 ලොකු පිරිසක් පාස්පෝර්ට් කලෙක්ෂන් සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් පසුගිය සතියේ පාස්පෝර්ට් කලෙක්ෂන් වලට ඉදිරිපත් වෙලා තියෙන්නේ සාමාන්‍ය 45ක් 50ක් වගේ පිරිසක් තමයි පාස්පෝර්ට් කලෙක්ෂන් සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ අයගෙනුත් SC නම්බර 234 තමයි ලොකු පිරිසක් පාස්පෝර්ට් කලෙක්ෂන් සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් SC නම්බර 233 සහ SC නම්බර 234 කියන පිරිසක් පසුගිය සතියේ පාස්පෝර්ට් කලෙක්ෂන් සඳහා ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අපි අපේ වීසා එක රිජෙක්ට් වෙන පැත්ත කතා කරොත් එහෙම හරිද වීසා එක රිජෙක්ට් වෙන පැත්ත කතා කරොත් එහෙම ඉතින් ඇත්තටම පසුගිය සතියේ වීසා කීපයක් රිජෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් රිජෙක්ට් වුණා කියන්නේ පුද්ගලිකව මම දන්නවා සහ ඒ වගේ කරුණු කාරණා නිවැරදිව අරගෙන තමයි ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් මගේ ආදරණීය යාළුවනේ පසුගිය සතියේ මම දැනුවත්ව වීසා 5ක් රිජෙක්ට් වෙලා තියෙනවා. හරිද? ඒ 5 දෙනාගෙම වීසා එක රිජෙක්ට් වෙලා තියෙන හේතුව තමයි එයාලා එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන වෙලාවේ අහපු ප්‍රශ්න වලට උත්තර දීම සැක සහිතයි කියන හේතුව මත තමයි හරිද එයාලගේ වීසා එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එම්බසි ඉන්ටර්විව් එක වෙලාවේ අපේ අහන ප්‍රශ්න වලට උත්තර දුන්න විදිය එයාලට සැක සහිතයි කියන හේතුව මත තමයි එයාලගේ වීසා එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මගේ ආදරණීය යාළුවනේ මම කරන හැම වැඩසටහනකම මම ඔයාලට කියලා දෙන්නේ ඒකයි. හරිද? අපි එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන කලින් අනිවාර්යයෙන්ම ඒ ගැන දැනගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ඕනේ. එතෙන්ට ගිහිලා කල්පනා කර එහෙම අපිට උත්තර දෙන්න බෑ. හරිද? ඒ නිසායි කියන්නේ ඉංග්‍රීසි දැනගෙන හිටියත් අපිට අමාරුයි ඒකපාරම ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් එතන වීසා රිජෙක්ට් කරලා තිබ්බේ එයාලා එම්බසි ඉන්ටර්විව් එක වෙලාවේ එයාලගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දීම සැක සහිතයි. ඒ කියන්නේ සැක හිතෙන විදිහට තමයි එයාලා උත්තර දීලා තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට මම කියන්නේ එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ඉන්නවා නම් කවුරු හරි අනිවාර්යයෙන්ම ඒක බය වෙන්න එපා. බය වෙන්න එපා. මම ඔයාලට කියලා දෙන්නම්කෝ. හරිද? ඔයා එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙනවා නම් හරිද? ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන වෙලාවේ ඔයා ડોකියුමන්ට් ටිකේ අදාළ පුද්ගලයාට බාර දුන්නාන් පස්සේ ඔයාව ඉන්ටර්විව් කරන පුද්ගලයාට ડોකියුමන්ට් ටික බාර දුන්නාන් පස්සේ හරිද? ඔයාව ඉන්ටර්විව් කරන්න පටන් ගත්තාන් පස්සේ එයා අහන ප්‍රශ්න මොනවද? හරිද? ඒකට නිවැරදිව උත්තර දෙන්න. ඒ වෙලාව ඔයා අත් දෙක හොලවා එතකොට තනි කකුලෙන් හිටගෙන එතකොට ඇඟ කස බයෙන් එහෙම කල්පනා කර එහෙම උත්තර දෙන්න එපා. හරිද? එහෙම උත්තර දෙන්න එපා. එයා අහන ප්‍රශ්නේ ලේසි ප්‍රශ්න ටිකක් අහන්නේ. හරිද? ලේසි ප්‍රශ්න ටිකක් අහන්නේ. බය වෙන්න එපා. ඉන්ටර්විව් එකට බය වෙන්න එපා. එයාලා හරි හොඳයි. හරිද? එයාලා හරි හොඳයි. බය නැතුව එයාලා ඔයාලගෙන් අහන ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් සොරි කියලා කියන්න. එතකොට නැවත එයා ඒ ප්‍රශ්නේ ඔයාගෙන් අහනවා. ඊට පස්සේ උත්තර දෙන්න. ඒ නිසා කලබල වෙන්න එපා. චූටි දෙයකටවත් කලබල වෙන්න එපා. එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වුණාන් පස්සේ හරිද? පුංචි දෙයකටවත් කලබල වෙන්න එපා. ඔයාලා ලස්සනට හරියට අහගෙන ඉන්න එයා මොකක්ද අපෙන් අහන්නේ කියලා ඊට පස්සේ ඒකට උත්තර දෙන්න. හරිද? ඊට පස්සේ ඒකට උත්තර දෙන්න. කිසිම දෙයකට කලබල වෙන්න එපා. මම ඔය කියපු විදිහට ලස්සනට එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න. මම අර කියපු වැරදි කිසිම දෙයක් කරන්න එපා එතෙන්ට ගිහිල්ලා. හරිද? කල්පනා කරන්න එපා. එතකොට තනි කකුලෙන් හිටගෙන උත්තර දෙන්න යන්න එපා. ඇඟ කස ඒවා දේවල් කරන්න එපා. අතපය විසි කර එහෙම කතා කරන්න එපා. නිකන් අර ඔය ගණන් ගන්න නැති ලෙවල් එකට එහෙම ඉඳගෙන එතන අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා. හරි පිළිවෙලට එතෙන්ට යන්න ගිහිල්ලා ලස්සනට ડોකියුමන්ට් ෆයිල් එක බාර දෙන්න. බාර දීලා එයාලා ඉන්ටර්විව් එක පටන් ගත්තන් පස්සේ ලස්සනට උත්තර දෙන්න. හරිද? ලස්සනට උත්තර දෙන්න පිළිවෙලට ලස්සනට උත්තර දෙන්න දීලා එළියට එන්න අනිවාර්යයෙන්ම වීසා එක ඕකේ වෙනවා. මේ වගේ දැනුමක් තියෙන නිසා සහ මේ ගැන දන්න නිසා තමයි ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඔයාලත් එක්ක මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අනිවාර්යයෙන්ම එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙනවා නම් අර මම කියපු විදිහට ලස්සනට එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න. මම අර කියපු වැරදි කිසිම දෙයක් කරන්න යන්න එපා. හරිද? අන්න ඒ විදිහට එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න. ඉතින් මගේ ආදරණීය යාළුවනේ පසුගිය සතියේ වීසා රිජෙක්ට් වෙච්ච පැත්ත මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. අන්න ওই රීසන් එක මත තමයි වීසා රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් වීසා රිජෙක්ට් වෙන පැත්ත ඔයාලට දැනුවත් කරන්න තියෙන්නේ අන්න ওই ටික තමයි. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අපි පොලිස් රිපෝට් ගැන කතා කරොත් එහෙම ඇත්තටම දැන් පොලිස් රිපෝට් සූදානම් කරගන්න එකේ තැන ගැටලුවක් තියෙනවා. මොකද දන්නවද? දැන් එම්බසි ඉන්ටර්විව් සඳහා දින ලැබෙන්නේ නැහනේ. හරිද? දැන් එකපාරම මෙතන හිර කරලා තියෙනවනේ දින ලැබෙන්නේ නැති වෙන්න. හරිද? ඒ කියන්නේ මේ අන විදිහට තියෙනවා එක එක ප්‍රශ්න තියෙනවා. මින් ඉදිරියට ඉන්ටර්විව් සඳහා දින ලැබෙන්නේ කොහොමද කියන එකේ එක එක ගැටලු තියෙනවා. ඉතින් අර ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඒවා කතා කරන්න බෑ. ඒවා ඊළඟ සතියේ සාකච්ඡා කරමු. ඒ දේවල් හරියට මේ හරි තැන් වලින් එයාලත් තාම මම ඔයාලට ඉස්සරත් කිව්වා. හරිද? නිවැරදිව මේ දේවල් අරගෙන තමයි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කතා කරන්න ඕනේ. තාමත් අපි තොරතුරු ගන්න තැන් වල එයාලට තොරතුරු තහවුරු කරලම කියන්න බෑ. යන කටකතාවල් තමයි තාමත් කට්ටියම කතා කරන්නේ.
තාමත් අපි තොරතුරු ගන්න තැන්වල ඒවා ලීගලි සඳහන් කරලත් නැහැ. එතකොට අපි තොරතුරු ගන්න පුද්ගලයෝ තාම ඒවා තහවුරු කරලා කියන්නත් බෑ කියන මට්ටමේ තමයි ඉන්නේ. හරිද? ඒ නිසා පොලිස් රිපෝට් ගැන කතා කරොත් එහෙම මගේ ආදරණීය යාළුවනේ SC නම්බර් 236 ඉන්ටර්වියු දින පටන් ගන්නවා 7 වෙනි මාසේ 7 වෙනිදා ඉඳන්. ඉතින් ඒ අයට මම පොලිස් රිපෝට් රෙඩි කරගන්න කියලා කිව්වා. ඊට අමතරව SC නම්බර් 234ත් පොලිස් රිපෝට් ඇප්ලයි කරන්න කිව්වා. ඉතින් ඒ කියපු විදිහට ඒ කට්ටිය දැන් පොලිස් රිපෝට් සූදානම් කරලා තියාගන්න. දැනට ওই ටික තමයි පොලිස් රිපෝට් ගැන කියලා දෙන්න තියෙන්නේ. හරිද? පොලිස් රිපෝට් දැනට SC නම්බර් 236 එතකොට SC නම්බර් 235 236 සියලුම දෙනා පොලිස් රිපෝට් සූදානම් කරලා ළඟ තියාගන්න. ඊට අමතරව SC නම්බර් 237 සියලුම දෙනා පොලිස් රිපෝට් ඇප්ලයි කරලා ළඟ තියාගන්න. මොකද දැන් මින් ඉදිරියට ඉන්ටර්වියු සඳහා ඔයාලට දින ලැබෙනවා. ඉතින් ඉන්ටර්වියු දින ලැබෙන එකේ එක දේවල් තියෙනවා. ඉතින් බලමු ඊළඟ සතියේ වෙද්දී ඒ වගේ හරිම අප්ඩේට් ඔයාලට දෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ දේවල් අර මම ඔයාලට හැමතැනම කිව්වා වගේම තමයි තොරතුරු හරියට නිවැරදි කරගන්න නැතුව ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කතා කරන්න බෑ. මොකද අපි තොරතුරු ගන්න තැන් වලත් ඒවා හරියට සඳහන් කරලා නෑ. ඒ කියන්නේ තාම කන්ෆර්ම් කරලා නෑ කිසිම දෙයක්. එතකොට අපි තොරතුරු ගන්න පුද්ගලයන්ටත් තාම මේ දේවල් හරියට තහවුරු කරලා කියන්න බෑ මොන වගේ දෙයක් වෙයිද කියන්න. ඉතින් බොහෝ දුරට ඊළඟ සතිය ඇතුළත මේ දේවල් වලට හරි විසඳුම් අරගෙන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කතා කරන්න පුළුවන්. අපි ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ දේවල් හරියට තහවුරු කරගෙන එහෙනම් ඊළඟ සතියේ මේ දේවල් සාකච්ඡා කරමු. මම දැන් අර කියපු විදිහට පොලිස් රිපෝට් දැනට ඒ සියලුම දෙනාම සූදානම් කරලා ළඟ තියාගන්න. ඉතින් මගේ ආදරණීය යාළුවනේ එම්බසි ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න වල කිසිම වෙනසක් වෙලා නැහැ. හරිද? ඒ නිසා මම ඒ ගැන ලොකුවරවත් එක සාකච්ඡා කරන්නේ නැහැ. මොකද පෙර කරන ලද වැඩසටහන වල ඒ දේවල් ගොඩාක් දේවල් ඔයාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මම මෙතන දැන් ගොඩක් ඒ දේවල් සාකච්ඡා කරන්නේ නැහැ. හරිද? ඉතින් මගේ ආදරණීය යාළුවනේ එම්බසි ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න වල කිසිම වෙනසක් වෙලා නැහැ. පෙර කරන ලද වැඩසටහන වල මම ඔයාලට කියලා දීලා තියෙනවා. අහන ප්‍රශ්න මොනවද වැඩිපුරම අහන ප්‍රශ්න ඒ දේවල් මම ගොඩක් දේවල් පෙර කරන ලද වැඩසටහන වල ඔයාලට කියලා දීලා තියෙනවා. ඊට අමතරව සම්පූර්ණයෙන්ම ඉන්ටර්විව් වැඩසටහනකුත් මගේ YouTube channel එකට දාලා තියෙනවා. ඉතින් බලන්න පුළුවන් මේ ප්‍රශ්න ටිකම තමයි තාමත් එම්බසි ඇතුලේ අහන්නේ. ඒ නිසා එම්බසි ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න ගැන කිසිම වෙනසක් වෙලා නැහැ. මේ තාක් කල් අහපු ප්‍රශ්නම තමයි තාමත් එම්බසි ඇතුලේ අහන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා මම විශේෂ දෙයක් වෙච්ච ගමන්ම මගේ channel එක කරා ඔයාලට ඒ ගැන දැනුවත් කරනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ එම්බසි ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න වල කිසිම වෙනසක් වෙලා නැහැ. මේ තාක් කල් අහන ප්‍රශ්නම තමයි එම්බසි ඇතුලේ තාමත් අපෙන් අහන්නේ. ඒ නිසා එම්බසි ඉන්ටර්විව් එකේ අහන ප්‍රශ්න ගැන මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ අන්න ওই ටික තමයි. ඉතින් මගේ ආදරණීය යාළුවනේ එම්බසි ඉන්ටර්විව් එකට අපි ඉදිරිපත් වෙනකොට අපේ ડોකියුමන්ට් ටික හදා ගන්න ඕනේ හරි පිළිවෙලක් තියෙනවා. හරිද? ඒ පිළිවෙල තමයි මම ස්ක්‍රීන් එකේ දාන්නේ. ඒ පිළිවෙලටම හදාගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න මම ස්ක්‍රීන් එකේ දාන්නේ හරියටම ඔයා ડોකියුමන්ට් ටික හදන්න ඕනේ පිළිවෙල. හරිද? ඒ පිළිවෙලටම ડોකියුමන්ට් ටික හදාගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න. මොකද අපිට ඕන විදිහට ડોකියුමන්ට් ටික හදාගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න බෑ. ඒ නිසා ડોකියුමන්ට් හදන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට හදාගෙන තමයි අපි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ නිසා මම ස්ක්‍රීන් එකේ දාන්නම්. සෙල්ෆ් වෙන කට්ටිය අනිවාර්යයෙන්ම ඔයාලා ડોකියුමන්ට් ටික ඔයාලා හදාගද්දී මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහටම ડોකියුමන්ට් ටික හදාගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න. ඒජන්සි වල යන කට්ටියත් ඔයාලගේ ડોකියුමන්ට් ගැන බලන්න ඒජන්සියටත් වැරදෙන්න පුළුවන්. හරිද? වැරදිච්ච අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා තමයි ඔයාලව දැනුවත් කරන්නේ. ඔයාලත් ඔයාලගේ ડોකියුමන්ට් ගැන හරියට බලලා එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න. මොකද ડોකියුමන්ට් ප්‍රශ්න තියාගෙන අපිට එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න බෑ. ඒ කියන්නේ පිළිවෙලක් දීලා තියෙනවා අපිට හදන්න. හරිද? ඒකට ඒ පිළිවෙලට තමයි අපි ડોකියුමන්ට් ටික හදාගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න ඕනේ. පිළිවෙලට ડોකියුමන්ට් හදාගෙන යන්නේ නැතුව එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වුණු පුද්ගලයන්ට උණු දේවල් මම පෙර කරන වීඩියෝ වල ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් බලන්න. ඒකට ඔයාලට තව දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයා එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙනකොට මම කියලා දෙන විදිහට මෙහෙනම් ડોකියුමන්ට් ටික හදාගෙන එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහටම ડોකියුමන්ට් ටික හදාන්න ඔයා එම්බසි ඉන්ටර්විව් එකට ඉදිරිපත් වෙන්න. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අදට වැඩසටහන මෙතනින් ඉවර කරනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ලොකු අප්ඩේට් එකක් වීඩියෝ එකේ කියන්න නෑ. මොකද තාමත් එම්බසි ඇතුලේ තාමත් එක කන්සියුල් එකනයි අපිව ඉන්ටර්විව් කරන්නේ. ඉතින් දවසකට සාමාන්‍යයෙන් 20ක් 25ක් විතර වගේ පිරිසක් තමයි එම්බසි ඉන්ටර්විව් සඳහා සහභාගී වෙන්නේ. හරිද? ඒ නිසා මගේ ආදරණීය යාළුවනේ අපි ඉදිරියට බලමු එම්බසි ඇතුලේ කොයි වගේ තත්ත්වයක් උදා වෙයිද කියන එක සහ අනිවාර්යයෙන්ම ඉදිරියට වෙනස් විය යුතුයි. මොකද දැනට SC නම්බර් 243ට යනකම් SC නම්බර් ලැබිලා තියෙනවා. හරිද? දැනට SC නම්බර් 243ට යනකම් SC නම්බර් ලැබිලා තියෙනවා. ඉතින් ලොකු පිරිසක් තාම එළියේ ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම
ඉදිරියට එම්බසි ඇතුලේ ලොකුට වැඩ ටික පටන් ගනි. අර වෙනදා වගේම ලොකු පිරිසක් ඉන්ටර්විව් කරන්න පටන් ගනි. අපි ඉවසීමෙන් බලාගෙන ඉමු. අනිවාර්යෙන් මේ ගැන ඔයාලව දැනුවත් කරන්න. තාමත් එක කන්සියුලකනයි එම්බසි ඇතුලේ ඉන්ටර්විව් කරන්නේ. ඉතින් දවසකට 25ක් 30ක් 20ක් විතර කියන පිරිසක් තමයි එම්බසි ඇතුලේ තාමත් ඉන්ටර්විව් කරන්නේ. හරිද? ඒ නිසා මින් ඉදිරියට වෙන දේවල් මම අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අදට වැඩසටහන මෙතනින් ඉවර කරනවා. ඉතින් වෙනදා වගේ මට ඔයාලට කියන්න තියෙන්නේ මට මේ වැඩසටහන කරගෙන යන්න සහ මගේ WhatsApp group එකේ ඉන්ටර්විව් පුහුණු වැඩසටහන ඔයාලා වෙනුවෙන් කරගෙන යන්න මට ඇත්තටම හයියක් වෙන්න මගේ ආදරණීය ඇඩ්මින් වල ඒ තමයි මගේ ඇත්තටම හයිය මගේ. හරිද? එයාලා තමයි මේ හැම දෙයක්ම කරගෙන යන්න මට ලොකු සහයෝගයක් දෙන්නේ. හරිද? ඒ නිසා තමයි බය නැතුව මේ විදිහට ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලත් එක්ක කතා කරලා ඒ දේවල් ඔයාලට කියලා දෙන්නත් හැකියාව ලැබෙන්නේ ඒ WhatsApp group එක අපි කරගෙන යන නිසා. ඉතින් ඒක කරගෙන යන්න මට ලොකු හයියක් වෙන්නේ මගේ ආදරණීය ඇඩ්මින් මනුල්ල. ඉතින් මේ වෙලාව ගොඩක් ආදරෙන් මතක් කරනවා මිස්ටර් පෙබාත්, ඒ වගේම දිල්නි මිස්න්, ඒ වගේම බුද්ධි මිස්න්, රුමේසා මිස්න්, ඒ වගේම ඉසු මිස්න් තමයි අපිට මේ වැඩසටහන කරගෙන යන්න WhatsApp group එක ඇතුලේ ලොකු සහයෝගයක් දෙන්නේ. ඉතින් මම ගොඩක් ආදරෙන් මතක් කරනවා මගේ ඇඩ්මින් මනුල්ල. මොකද එයාලා ලොකු හයියක් නිසා මට මොකද මේ වැඩසටහන ඔයාලට කරලා දෙන්නේ එයාලා තමයි. එයාලා ලොකු කැපකිරීමක් කරනවා ඔයාලගේ රුමේනියාවට එන්න අහන ප්‍රශ්න වලට නිවැරදිව උත්තර දීමේ හැකියාව හදන්න සහ ඔයාලගේ තව ප්‍රශ්න ගැටලු ඒ දේවල් කතා කරලා සාකච්ඡා කරලා විසඳා ගන්න එයාලා ලොකු සහයෝගයක් WhatsApp group එක ඇතුලේ ඔයාලා වෙනුවෙන් කරනවා. ඉතින් මගේ ආදරණීය ඇඩ්මින් මණ්ඩල එතන මතක් කරන ගමන් එහෙනම් අද වැඩසටහන මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලට දැනගත යුතු මොකක් හරි කරුණක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ එහෙනම් ඊළඟ සතියේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනාට ජය වේවා. මම සංජීව දිසානායක.